හොඳයි. අද අපි සාකච්ඡා කරන්න යන්නේ ව්‍යාපාර පදනම හා පරිසරය. පළවෙනි පාඩමේ තුන්වෙනි අනුමාතෘකාව. ඒ කියන්නේ විවිධ නිර්ණායක මත ව්‍යාපාර වර්ග කිරීම. ඒක යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා ඉගෙනුම්ඵල 6ක්. පළවෙනි ඉගෙනුම්ඵලය ව්‍යාපාර වර්ග කළ හැකි නිර්ණායක. දෙවැනි ඉගෙනුම්ඵලය ව්‍යාපාර විවිධ නිර්ණායක මත වර්ග කිරීම. ඒ දෙකම එකම වර්ගයේ ඉගෙනුම්ඵලයකින්ද දෙකම එකවරම සාකච්ඡා කරනවා. එතකොට මේ පාඩමේ වැඩිය මේ විස්තර කිරීමක් යන්නේ නැහැ. කෙටි සරල පැහැදිලි කිරීමක් විතරයි මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ව්‍යාපාර වර්ගීකරණ නිර්ණායක. ඒ කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම වෙනුවෙන් විවිධ ආර්ථික කටයුතු වල නිරත වන ව්‍යාපාර බෙදා වෙන් කර ගැනීම සඳහා භාවිත කරන පොදු සාධක තමයි ව්‍යාපාර වර්ගීකරණ නිර්ණායක කියලා කියන්නේ. එතකොට වර්තමානයේ ව්‍යාපාර වර්ගකරණ නිර්ණායක පහක් දැක ගන්න පුළුවන්. එක තමයි නිෂ්පාදනයේ ස්වභාවය අනුව, දෙක හිමිකාරීත්වය අනුව, තුන අරමුණ අනුව, හතර පරිමාණය අනුව, පහ නිෂ්පාදන අංශය අනුව. එතකොට නිෂ්පාදනයේ ස්වභාවය අනුව කොටස් තුනක් තියෙනවා ප්‍රාථමික, ද්විතීක, තෘතීක කියලා. හිමිකාරීත්වය අනුව කොටස් දෙකක් යනවා පෞද්ගලික සහ පොදු කියලා. අරමුණ අනුව කොටස් දෙකක් යනවා ලාභ අරමුණු කරගත් සහ ලාභ අරමුණු කර නොගත් කියලා. පරිමාණය අනුව කොටස් දෙකයි සුළු හා මධ්‍ය පරිමාණ, මහා පරිමාණ. නිෂ්පාදන අංශය අනුව කොටස් තුනයි කෘෂිකාර්මික, කාර්මික, සේවා. මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට මේ නිෂ්පාදනයේ ස්වභාවය අනුව තමයි පළවෙනි එක. ඒ කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලන්න අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා දෙන ආකාරය අනුව ව්‍යාපාර වර්ග කිරීමක් තමයි මෙහිදී සිදුවන්නේ. ඒකේ ව්‍යාපාර වර්ග තුනකට බෙදනවා. එක ප්‍රාථමික හේවත් නිෂ්කර්ෂක කර්මාන්ත. ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබී ඇති දෑ භාවිතයට ගන්නා ආරම්භක අවස්ථාවයි මීට කෘෂි, වන, ධීවර හා කැණීම් යන කර්මාන්ත අයත් වේ. දෙවැනි එක ද්විතීක හේවත් නිර්මාණකරුවන්. ප්‍රාථමික කර්මාන්ත වලින් ලබා ගන්නා දෑ වෙනස් කිරීම සම්බන්ධයෙන් කර්මාන්තයන්ය. මෙයට පෙරළුම්, ගැලපුම් හා ඉදිකිරීම යන කර්මාන්ත අයත් වේ. තුන්වෙනි එක තෘතීක හේවත් වාණිජ්‍ය ප්‍රාථමික හා ද්විතීක කර්මාන්ත වලින් සැකසූ දෑ ගනුදෙනුකරුවන්ට ලබා දීම හා සම්බන්ධ කටයුතුය. මෙයට අදාළ වෙළඳාම හා උපකාරක සේවා අයත් වේ. ඊට පස්සේ යනවා දෙවෙනි කාරුණට හිමිකාරීත්වය අනුව. හිමිකාරීත්වය අනුව ඒ කියන්නේ හිමිකාරීත්වය කියන්නේ ව්‍යාපාර සම්බන්ධයෙන් වන අයිතිකරුවන්ගේ අයිතියට. එතකොට ඕනෑම ව්‍යාපාරයක හිමිකාරීත්වය ලැබෙන්නේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය යෙදීමෙන්. එතකොට ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය යොදන ආකාර දෙකක් තියෙනවා. ඒක තමයි මේ හිමිකාරීත්වය අනුව බෙදලා තියෙන්නේ. එකක් පෞද්ගලික හිමිකාරීත්වයක් ඇති ව්‍යාපාර. පුද්ගලයන් සතු ධනය යොදා ආරම්භ කර ඇති ව්‍යාපාරයන්ය. උදාහරණ දීලා තියෙනවා සම්පත් බැංකුව, කැන්ඩි සිටි සෙන්ටර්, ACC කියන්නේ. ආසිරි රෝහල, කේවල ස්වාමී ව්‍යාපාර. කේවල ස්වාමී ව්‍යාපාර කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරවලට. පවුල් ව්‍යාපාර, සමාගම්, සමූපකාර. එතකොට පෞද්ගලික හිමිකාරීත්වයක් ඇති ව්‍යාපාර අදාළ පුද්ගලයන්ගේ තීරණ මත පවත්වගෙන යන අතර ප්‍රතිලාභද ඔවුන්ම භුක්ති විඳිනවා. ඊට පස්සේ හිමිකාරීත්වය අනුව දෙවෙනි එක පොදු නැත්නම් රාජ්‍ය හිමිකාරීත්වයක් ඇති ව්‍යාපාර. ඒ කියන්නේ මුළු ප්‍රාග්ධනය හෝ ප්‍රාග්ධනයෙන් බහුතරය රජය විසින් යොදා පවත්වාගෙන යන ව්‍යාපාරයන්ය. උදාහරණ දීලා තියෙනවා පාසල්, රෝහල්, මහජන බැංකුව, රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්. එතකොට මේවා ක්‍රියාත්මක වෙන්නේ රජයේ තීරණ අනුව. එතකොට මේකේ ප්‍රතිලාභ පොදු ජනතාව සතු වෙනවා. ඊට පස්සේ යනවා අරමුණ අනුව. තුන්වෙනි නිර්ණායකයා අරමුණ අනුව. ඒ ඒ කියන්නේ ව්‍යාපාර සඳහා මුදල් වැය කරන්නේ කුමන අපේක්ෂාවක් මතද යන්න සලකා ව්‍යාපාර වර්ග කිරීම තමයි මේකෙන් සිදුවන්නේ. එතකොට මේකේ ප්‍රභේද දෙකක් තියෙනවා. එක ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. ඒ කියන්නේ දරණ පිරිවැයට වඩා වැඩි ආදායමක් ඉපයීමේ අපේක්ෂාවෙන් පවත්වාගෙන යන ව්‍යාපාරයි. උදාහරණ දීලා තියෙනවා කේවල ස්වාමී ව්‍යාපාර, ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්, රාජ්‍ය සංස්ථා. එතකොට මේකේ ලාභ අරමුණෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපාරවල අපේක්ෂිත ලාභ ලැබෙන්නේ නැත්නම් මේ ව්‍යාපාර වසලා දමනවා. ඊට පස්සේ අරමුණ අනුව දෙවෙනි එක ලාභ අරමුණින් තොරව ක්‍රියාත්මක වන ව්යාපාර. දරණ වියදමට වඩා වැඩි ආදායමක් නොමැති වුවත් මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා සුබ සාධන පදනමින් ක්‍රියාත්මක වන ව්‍යාපාරයන්ය. උදාහරණ රාජ්‍ය දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන, සමූපකාර,
හා සමිති සංවිධාන. එතකොට මේ ව්‍යාපාර සුබසාධන අරමුණින් ක්‍රියාත්මක ව්‍යාපාර විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ යනවා හතරවෙනි නිර්ණායකය පරිමාණය අනුව. පරිමාණය අනුව ඒ කියන්නේ ව්‍යාපාරය සඳහා යොදා ඇති ප්‍රාග්ධනයේ වටිනාකම, ව්‍යාපාරයේ විකුණුම් ආදායම, සේවක සංඛ්‍යාව යනාදී සාධක මත ව්‍යාපාර වර්ග කිරීම තමයි පරිමාණය අනුව වෙන් කර ගැනීම කියලා කියන්නේ. එතකොට සුළු සුළු පරිමාණ, මධ්‍ය හා මහා පරිමාණ වශයෙන් වර්ග දෙකකට තමයි මේක බෙදලා තියෙන්නේ. ඒ පළවෙනි එක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒ කියන්නේ අවම ප්‍රාග්ධනයක් යොදා අඩු සේවක සංඛ්‍යාවකින් අඩු ආදායම් උපයමින් පවත්වාගෙන යන ව්‍යාපාර. උදාහරණ දීලා තියෙනවා ග්‍රාමීය වෙළඳසැල්, කුඩා සාප්පු, බ්ලොග්ගල් වැඩපොළවල්, ගොවිපළවල්. ඊට පස්සේ මහා පරිමාණ ව්‍යාපාර විශාල ප්‍රාග්ධනයක් යොදා වැඩි සේවක සංඛ්‍යාවක් මත ඉහළ ආදායම් ලබමින් පවත්වාගෙන යන ව්‍යාපාරයන්ය. උදාහරණ දීලා තියෙනවා බැංකු, රෝහල්, ෆුඩ් සිටි. ඊට පස්සේ අන්තිම නිර්ණායකය පස්වෙනි එක අංශය අනුව. අංශය අනුව කියන්නේ ව්‍යාපාරය විසින් බිහි කරන නිෂ්පාදිත අයත් වන කාණ්ඩය අනුව තමයි ව්‍යාපාර බෙදා දක්වලා තියෙන්නේ. එතකොට ව්‍යාපාර මේකේ වර්ග තුනකට බෙදලා තියෙනවා. එක තමයි කෘෂිකාර්මික අංශයට අයත් ව්‍යාපාර. පොළොව මතු පිටින් මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලිය හැකි දෑ බිහි කරන ව්‍යාපාරය. උදාහරණ කෘෂිකාර්මය, ධීවර කර්මාන්තය සහ වන කර්මාන්තය. ඊට පස්සේ දෙක කාර්මික අංශයට අයත් ව්‍යාපාර. ඒ කියන්නේ පොළොව අභ්‍යන්තරයේ ඇති දෑ ලබා ගැනීම මෙන්ම පවතින සම්පත් පුළුල් ලෙස වෙනස් කරමින් භාණ්ඩ හා සේවා නිපදවීම හා සම්බන්ධ ව්‍යාපාරයන්ය. උදාහරණ නිෂ්පාදන කර්මාන්ත, ඉදිකිරීම් කටයුතු, පතල් හා කැණීම්. විදියට උදාහරණ දීලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක සේවාංශයට අයත් ව්‍යාපාර. ඒ කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම වෙනුවෙන් ඉටු කරනු ලබන සියලුම කටයුතු සේවා නම් වේ. නිදසුන් විදියට දීලා තියෙනවා වෙළඳාම ප්‍රවාහනය, නවාතැන් හා ආහාර පාන සැපයීම, මූල්‍ය රක්ෂණ, නිවාස අයිතිය හා දේපළ වෙළඳාම, පෞද්ගලික හා වෘත්තීය සේවා. එතකොට මේකෙදි මම සාකච්ඡා කරේ මෙච්චරයි. ඊට අමතරව දෙන්න ඕන කරුණු ටිකක් තියෙනවා. ඒ ටික තමයි විධිමත් සංවිධානයක තියෙන්න ඕන මූලික ලක්ෂණ තුනක් තියෙනවා. එක පුද්ගලයන් සිටීම, දෙක පොදු පරමාර්ථ පැවතීම, තුන සංවිධාන ව්‍යුහයක් පැවතීම. එතකොට පුද්ගලයන් සිටීම කියන්නේ විවිධ වූ පාර්ශව ඒකරාශී වීමට. පොදු පරමාර්ථ පැවතීම කියන්නේ එක්වන සියලු දෙනාට සාමූහික අපේක්ෂාවක්. ඒ කියන්නේ සාමූහික අරමුණක් ක්‍රියාකින් යුතුව ක්‍රියා කරන එකට. සංවිධාන ව්‍යුහයක් පැවතීම කියන්නේ වැඩ බෙදන නැත්නම් බලතල හා වගකීම් පවරන කටයුතු සම්බන්ධීකරණය සිදුවන ආකාරයට. එතකොට මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන්න ක්‍රියා කරන ව්‍යාපාරවලට ඒ අංග එක් වෙලා ව්‍යාපාර සංවිධාන බවට පත් වෙලා තියෙනවා. ඊට අමතරව හිමිකාරිත්වය අනුව ව්‍යාපාර බෙදීමේදී රාජ්‍ය හා පෞද්ගලික හිමිකාරිත්වයක් ඇති ව්‍යාපාරද දක්නට ලැබෙනවා. එතකොට ඒවා ව්‍යාපාර වෙන් කරගන්න පුළුවන් පහත කරුණු වලට. එකක් තමයි පෞද්ගලික අංශයට වඩා රජය ප්‍රාග්ධන යොදා ඇතනම් රාජ්‍ය හිමිකාරිත්වයක් ඇති ව්‍යාපාරයක් කියලා කියනවා. රජයට වඩා පෞද්ගලික අංශයේ ප්‍රාග්ධනය වැඩි නම් මේක පෞද්ගලික ව්‍යාපාරයක් විදියට සැලකනවා. ඊට අමතරව ව්‍යාපාර ලාභ ලැබිය යුතු වන්නේ ඇයි? ඒකට හේතු කීපයක් විදියට හිමිකරුවන්ට ප්‍රතිලාභ ලබා දෙන්න ඕන, ව්‍යාපාරය දියුණු කරන්න ඕන. ඒ කියන්නේ ප්‍රතිආයෝජනය කරන්න ඕන. ආයේ තරංකාරීත්වයට මුහුණ දෙන්න ඕන. සේවක සුබසාධනයේ සලසන්න ඕන. සමාජ වගකීම් ඉටු කරන්න ඕන. එතකොට ලාභ අපේක්ෂාවෙන් තොරව ව්‍යාපාර පවත්වාගෙන යනකොට ඒකට අවශ්‍ය මුදල් ලැබෙන වෙනත් මාර්ග තියෙනවා. අර සුබසාධන සමිති කිව්වේ සුබසාධන සංවිධාන. උදාහරණයක් විදිහට දැන් සුබසාධන සමිතිවල සමාජික මුදල් තියෙනවා, විවිධ පරිත්‍යාග ලැබෙනවා. එතකොට සමූපකාරත් සුබසාධන පදනමින් යන්නේ. ඒ වගේ සමාජික මුදල් තියෙනවා, රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙනවා, දෙස් විදෙස් ආධාර ලැබෙනවා. ඊට අමතරව රජයේ ව්‍යාපාර තියෙන ඒ වගේ අයවැය ප්‍රතිපාදන විදේශ ආධාර හරහා තමයි මුදල් ලැබෙන මාර්ග තියෙන්නේ. අපි කතා කරා පරිමාණය අනුව ව්‍යාපාර වර්ග කිරීම. එතකොට ඒක මූලික වර්ග 3කට අමතරව ඒ කියන්නේ අපි යාතනදී කතා කරේ ප්‍රධාන වර්ග දෙකක් කියලා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයි, මහා පරිමාණ ව්‍යාපාරයි. හැබැයි ඕක ප්‍රායෝගිකව එහෙම බෙදුවට සුළු පරිමාණ ව්‍යාපාර, මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර කියලා කොටස් 3කට බෙදෙනවා. හැබැයි ඒක ප්‍රායෝගික වෙන්න තියෙන තමයි ඔහොම කොටස් දෙකකට බෙදලා ඉදිරිපත් කරලා තියෙන්නේ.
ඊට අමතරව තව වර්ග කිරීමක් තියෙනවා. ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර, සුළු පරිමාණ ව්‍යාපාර, මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර. එතකොට ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාරයක් කියන්නේ නිශ්චිත ප්‍රාග්ධනයක් නැහැ. හැබැයි පවතින සම්පත් මත ඉතාම සරල විදිහට පවත්වාගෙන යන ව්‍යාපාරවල තමයි ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර කියලා කියන්නේ. උදාහරණයක් දුන්නොත් අර නිවසේ ඉඳන් කෑම සකස් කරලා ආපන ශාලාවලට දාන්නේ. ආන් ඒ වගේ ඒවා. නැත්තම් නිවසේ ඉඳන් ඇඳුම් මසා දෙන ඒවා. ආන් ඒ වගේ ඒවා තමයි ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර කියලා කියන්නේ. ඊට අමතරව තියෙනවා විවිධ ව්‍යාපාරවල විවිධ ස්වරූප කීපයක් තියෙනවා. ඒ විදිහට පළවෙනි එක ගතික ව්‍යාපාර කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ව්‍යාපාර පරිසරයේ සිදුවන වෙනස්කම් වලට අනුගත වෙමින් ක්‍රියාත්මක වන ව්‍යාපාර. එතකොට ව්‍යාපාර සාර්ථක වීම සඳහා ගතික විය යුතුයි. ගතික කියන්නේ වෙනස් වෙනවා. වෙනස් විය යුතු අතර එසේ නොවන ව්‍යාපාර ස්ථිතික ව්‍යාපාර වේ. ඒ කියන්නේ ස්ථිති කියන්නේ වෙනස් නොවන ව්‍යාපාර වේ. දෙක විද්‍යුත් ව්‍යාපාර. ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර ක්‍රියාවලිය සිදු කරන එකට. තුන ජාලගත ව්‍යාපාර. ඒ කියන්නේ පරිගණක හෝ දුරකථන ජාල යොදාගෙන. ඒ කියන්නේ ඒකාබද්ධ කරගෙන ව්‍යාපාර කටයුතු කරගෙන යන එකට. හතර ගෝලීය ව්‍යාපාර. ඒ කියන්නේ ලෝකයේ තනි වෙළඳපොළක්සේ සලකා ක්‍රියාත්මක කරන ව්‍යාපාරවලට. පස්වෙනියට තියෙනවා හරිත ව්‍යාපාර. පරිසර හිතකාමී ලෙස කටයුතු කරන ව්‍යාපාර තමයි හරිත ව්‍යාපාර කියන්නේ. හය නිෂ්පාදන ව්‍යාපාර. ඒ කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා වෙනුවෙන් භාණ්ඩ නිපදවීමේ නිරත වන ව්‍යාපාරව තමයි නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ. අන්තිම එක සේවා ව්‍යාපාර. එනම් මිනිස් අවශ්‍යතා හා උවමනා වෙනුවෙන් විවිධ කටයුතු ඉටු කර දෙන ව්‍යාපාරවලට තමයි සේවා ව්‍යාපාර කියලා කියන්නේ. එතකොට මේ අනුමාත්‍රකාව යටතේ කරපු පුංචිම පුංචි සරල පැහැදිලි කිරීමක් තමයි මම ඉදිරිපත් කළේ. මීට වඩා දීර්ඝ විස්තර කිරීමක් තියෙනවා. හැබැයි මතක තබා ගන්න ඕනේ ඉන්න කෙටිම සරලම පැහැදිලි කිරීමක් තමයි අදට කරේ. එහෙනම් හැමෝටම thank you.